වියලි කාලගුණය නිම වී නැවතත් වැසි සහිත කාලගුණයක් පැමිණ ඇත. මාර්තු මස 13 දින සවස් හා රාත්‍රී කාලයේ වැසි ඇතිවිය හැක. විශේෂයෙන්ම නුවරඑළිය, වලපනේ, ගිනිගත් හේන ප්‍රදේශවලට සවස් කාලයේද රත්නපුර කෑගල්ල මෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේද බොහෝ ස්ථානවලට වැසි ඇතිවිය හැක. 14 දින සවස් කාලයේදී මහනුවර, නුවරඑළිය, බදුල්ල, කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්කවලට වැසි ඇතිවිය හැක. කෙසේ නමුත් රාත්‍රිය වන විට එම තත්ත්වයේ කෙමෙන් කෙමෙන් පහව යනු ඇත. 15 දින සවස් කාලයේදී බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිලවෙනි වන ප්‍රදේශයට වැසි ඇතිවිය හැක. 16 දින සවසට ඇතිවන වැසි තත්ත්වයේ අඩුවක් දැකගත හැක. මොනරාගල හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට වැසි ඇතිවිය හැක. දියතලාව හා දිනිහායටද වැසි ඇතිවිය හැක. 18 දින සවස් කාලයේ බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කවලට වැසි ඇතිවිය හැක. එමෙන්ම රාත්‍රී කාලයේ මහනුවර ඇතැම් ප්‍රදේශවලට වැසි ඇතිවේ. මෙම පවතින අධික උෂ්ණාධික තත්ත්වය තවදුරටත් ඉදිරි සතියක කාලයේදීත් බලාපොරොත්තු විය හැක. මාතර සිට හම්බන්තොට හරහා පොත්තුවේල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට මද වශයෙන් රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල తాවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ తాවකාලිකව ඉතා රළු විය හැක. මෙම වැසි තත්ත්වයන් සමග ප්‍රබල අකුණු තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් සිදුවිය හැකි අනතුරු පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ඉල්ලා සිටිනවා. වඩාත් නිවැරදි කාලගුණික තොරතුරු දැන ගැනීමට අප හා සම්බන්ධ වී සිටින්න. මෙවැනි අලුත් තොරතුරු දැන ගැනීමට channel එක subscribe කරන්න. තවත් කෙනෙක්ට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.